දිට්ට සුලිකුණාටුවෙන් පස්සේ ගොඩක් විනාශ වෙච්ච පැත්තකට තමයි ඔන්න අද අපි යන්නේ. යන්න තිබ්බ ඔක්කොම පාරවල් වගේ වැහිලා එතකොට ගොඩක් මිනිස්සුන්ට අනේන තැන් නැති කරලා ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත නැති කරපු දිට්ව හන්දා ලංකාවේ ගොඩක් කට්ටිය ආපු ගියපු පැත්තක් මේක. ඒ වුණාට දිට්ටත් එක්කම කාටවත් මෙහෙ යන්න ඉන්න බැරි වුණා. ඒ වුණාට ඔන්න අද අපි යන්නේ ජලී නැගිටින මන්දාරම් නුවර බලන්න. මේ ලස්සන කොළපාට පරිසරය පහු කරගෙන අපි යන්නේ මුලින්ම කබරගල ඇල්ල බලන්න. කබරගල ඇල්ලට හැරෙන්නේ මෙන්න මෙතනින්. කබරගල ස්ටේට් එකෙන් තමයි යන්න තියෙන්නේ. මේ යනකොට අපිට ඇලි 3ක් හම්බෙනවා. අපිට යන්න තියෙන්නේ පොඩි පටු පාරක්. ඒ වුණාට මේක දෙපැත්තේ මාර ලස්සන view එකක් තියෙනවා. මෙහෙම යනකොට අපිට පේනවා දිට්ට හන්දා නාය ගියපු තැන්. හලෝ ගයිස්, ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලා හැමෝම දන්න තැනක් සිරිගුණාටට ගොඩක් විනාශ වෙච්ච පැත්තක්. අපි දැන් ඉන්නේ මන්දාරම් නුවර. මන්දාරම් නුවරට පදිපැලැල්ල බස් එකේ එන්න ඕනේ. අපි නම් ආයෙ වැන් එක ඇවිල්ලා අපි දැන් ඉන්නේ එළමුල්ල හන්දියෙන් හැරිලා තමයි කබරගලට එන්න ඕනේ. අපි දැන් ඉන්නේ කබරගල ඇල්ල ගාව. උඩට යන්න තියෙන එක කියන්නේ අපිට සාමාන්‍ය බලන්න පුළුවන් තැනට යන්න මේ වගේ පොඩි පටු පාරක් තියෙන්නේ. ඒකේ දිගටම යන්න ඕනේ. ගල් තියෙන. ඉතින් ඒ වොඩින් නැගලා යන්න ඕනේ. පරිස්සමෙන් යන්න ඕනේ. ලිස්සනවා. තමයි යන්න තියෙන්නේ.
දැන් කබරගල ඇල්ලේ උඩට වැවිලා ඉන්නේ. රිසෝට් එකට යන්න. කමෙන්ට් බලන්න පුළුවන් තරම් නම් ඇවිල්ලා ඉන්නේ. අද තමයි ටිකක් පායලා තියෙන්නේ. ඒකට පොඩක් තියෙනවා මේ ඉස්සරෙන් රතු පාට කැප් එකක් දාලා යන්නේ අපිව පරිස්සමෙන් මේ කබරගල පෙන්වන්න ආපු අයියා. එයා තමයි අපේ ගයිඩ්. එයා තමයි අපේ වාහනේ ඩ්‍රයිව් කරන්න ආවේ. අතරම එයාට මම ගොඩක් තැන්ක් යූ කරනවා මේ පුරුදු කෙනෙකුට ඇරෙන්න මෙහි පාරවල එන්න අමාරු. මේ කබරගල ඇල්ලට යන පාර මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එකතු දුක මෙන්න මෙහෙම තියෙන්නේ. කබරගල ඇල්ලට එනකොට ආවේ එළමුල්ල හන්දියෙන් හැරිලා අපිට මන්දාරම් නුවරට හැරෙන තැන ඉඳන්ම එන්න සෆාරි වාහනයක් තිබ්බා. මේ කියන්නේ ඒක තමයි. ඒ කෙනෙක් ගොඩක් පහසුයි තමන්ගේ වාහනේ කෙනාට වැඩිය. මම දැන් ඇවිල්ලා ඉන්නේ කළුපාලම ගාවට. මෙතන ඇල්ලක් තියෙනවා. ඒකට කියන්නේ කළුපාලම ඇල්ල කියලා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. ඉස්සර නම් මෙතන හොඳට තිබ්බලු. දැන් නම් එච්චර ලොකු හොඳක් නෑ මෙතන කැත වෙලා තියෙන්නේ. මොකද සිදුකුණාටවත් එක්ක ගල් ඇවිල්ලා හොරෙන් ගිහිල්ලා. ඉස්සර මේකේ උඩට යන පාරක් තිබ්බා කියලා කියනවා. මම දන්නේ නැහැ. මම ඊට කලින් ඇවිල්ලා නැති. මේක දැන් උඩට යන්න බෑ. උඩට යන පාරවල් ඔක්කොම බැහැලා තියෙන්නේ මේකේ. තව ටික දවසක් යද්දී මේක හරියයි. කළුපාලම ඇල්ල කියන්නේ මෙතන තියෙන පාලම හත්තා. හැබැයි ඒක කළු පාට නෑ. කළුපාලම ඇල්ලේ උඩටම යන්න තිබ්බ පාර වැහිලා තියෙන්නේ. ඒ වුණාට ඇල්ලේ ටිකක් ළඟට යන්න පුළුවන්. ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් කබරගල ඇල්ල බලන්න ගියා. ඊට පස්සේ අපි කළුපාලම ඇල්ල බලන්න ගියා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඇතිනවල ඇල්ල බලන්න. මේකට ඇතිනවල ඇල්ල කියන්න පොඩි පොඩි හේතු තියෙනවා. ඒක හේතුවක් තමයි මේකේ ඇල්ල ඇතිනේකේ දලයක් වගේ කඩා හැල්නවලු. අනිත් එක තමයි මේකෙන් මේ පැත්තේ ඉන්න කට්ටිය විශ්වාස කරනවා ඇතින්නක් මේ ඇල්ලෙන් පහළට වැටෙන හන්ද මේකට ඇතිනවල ඇල්ල කියලා හැදුණා කියලා. කොන්දාරම් නුවර පාරේ හැරිලා එනකොට පළවෙනියටම අපිට හම්බෙන්නේ ඇතිනවල ඇල්ල. ඒ වුණාට අපි මුලින්ම ගියේ කබරගල ඇල්ල බලන්න. මෙතන මේ පොඩි පාරක් තියෙනවා. ඒක දිගේ ගිහපුවම අපිට ගිය හැකි ඇතිනවල ඇල්ල ළඟට.
නැග්ගේ හැකද මෙතනින්? නැති අර පැත්තට බන්නවා අන්න ඔන්න දැන් අපි ඉන්නේ ඇතිනව දැන්. සුලිකුණාටවත් එක්ක මේ ඇතිනවලල්ලේ පොඩි පැත්තක් පොඩ්ඩක් නායකින් තියෙනවා. හැබැයි ඇල්ලේ ලස්සනට නම් ලොකු හානියක් වෙලා නැහැ. ඔන්න දැන් අපි යන්නේ අද අපි නවතින තැනට. ඒ රිසෝට් එකේ ඕන තමයි මේ ඉස්සරහින් යන්නේ ධම්මික අයියා. චූටි කන්දක් නැගගෙන තමයි රිසෝට් එකට යන්න ඕනේ. හැබැයි ගියාට පස්සේ තියෙන view එක එහෙම ලස්සනයි. අපි දැන් රිසෝට් එකේ ඉන්නේ. ධම්මික අයියා මේකේ view එක ගැන පොඩි විස්තරයක් කරේ ඔයාලට. හරි. ඕනගේ මෙහෙමයි. ඔයාලා මේ ඉස්සරහෙන් දකින්නේ ගෝණ පිටිය කන්ද. එතකොට අපි මේ පැත්තෙන් බැලුවොත් පිදුරු දලගල කන්ද තියෙනවා. ඒ රිසෝට් එකේ පිටිපස්සෙන් අර පැත්තට අබරගල කන්ද. ඊට පස්සේ මේ පැත්තෙන් උඩගබ්බල කන්ද. මේ පැත්ත. එතකොට කඳු හතර එකතු වෙලා මන්දාරණු නිර්මාණය වෙලා තියෙන මේ කඳු හතර එකක් විදිහට අර ආරම්භ පේනත් පොඩි බෑවුමක්. ඒ බෑවුමෙන් තමයි ඉස්සර මන්දාරණු වෙන පාර තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වගේ රජ කාලේ වෙන. එතකොට මන්දාර ආරක්ෂිත බලකොටුවක් විදිහට මෙහි තියාගන්නකොට මන්දාරණු වලට කිසිම කෙනෙක්ට වෙන තැනකින් එන්න බෑ. එනම නම් පදිය පෙරල්ල දැනට මන්දාරණු වල පාරේ එන විදිහට තමයි එන්න තිබිලා තියෙන්නේ. එතකොට මෙහි ඇත්තටම රජ කාලේ ගොඩක් වෙලාවට ආක්‍රමණකාරට හැංගෙන්න සහ මේ රජතුමාලා නිදහසේ ගත කරන්න තමයි මේ තෝරගෙන ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව මන්දාර ආරක්ෂිත හේතුව. ඒ කියන්නේ ඇතුල් වෙන්න බැරි කියන්නේ කිසිම කෙනෙක්ට ආක්‍රමණ කාලයකට කොහොමද ඇතුල් වෙන්න බෑනේ. ඒතර මේ රජතුමාගේ ආරක්ෂාව සම්පූර්ණ කරගන්න පුළුවන් නිසා තමයි ගොඩක් ළඟ මන්දාරම රජතුමා තෝරගෙන. අනිත් එක මේ දේශගුණ තත්ත්වය. ඒ කියන්නේ මේ දේශගුණේ කාලයකට වහිනවා, කාලයකට පායනවා, කාලයකට තද හුලං. ඒවත් එක්ක සැරින් සැරේ වෙනස් වෙන දේශගුණ. දැන් හවස වුණාට දැන් පේන නිරේලියක් දකින්නම නැහැ. හැබැයි හැමදාම තිර නැත්තේ නෑ. තිර කියන්නේ පායනවා. ඒක අර වෙනස් වෙනවා. දවසින් දවසට මේ කාලගුණ වෙනස්. ඒක තමයි මන්දාරම විශේෂම. දැන් අපි මේ ඉන්නේ මන්දාරම් නුවර හරියට මැද තියෙන කන්දක්. තියෙන කන්ද. ඒ නිසා තමයි වට පිටා හොඳට පේන්නේ. අපි යන රිසෝට් එක බලමුද අයි? හරි. ඉතින් දැන් ලෑස්ති කරලා නැහැ. මේ උගින්නක් තිබුණ ගමන් ඇස් කරලා නැහැ තාම. මේ කිචන් ඒරියා එකද? ඔව්. Terus ya. Untuk kita punya. මේ තියෙන්නේ රිසෝට් එක අලුතෙන් මොඩිෆයි වෙන ඒරියා එක. ඔයාලා රිසෝට් එකට එනවා නම් මේ නම්බර් එකට කෝල් එකක් දීලා රිසර්වේෂන් එකක් දාගෙන ඉන්න. ඔයාද මේව වගා කරන්නේ? ඔය යන්නේ සර. ලික්ස්. ආව රතුළු.
ඔන්න එහෙනම් අද මගේ vlog එක ඉවර කරන්නයි මං හදන්නේ. මන්දාරන්නුවර ඊටු ලස්සන තැන් ටික බලන්න යන්න ඕනේ. ඒ ටිකත් එක්ක අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.